ඔන්න මම අද පොඩි වැඩක් කරන්න යන්නේ. බොරු ටිකකුත් තියෙනවා කාර් එක ඇතුලේ. ටිකක් කාර් එක ඇතුලේ දාගත්තා. අපි බලමු ගිහලා මොකද්ද අපි කරන්න සූදානම් වෙලා ඉන්නේ කියලා. වැදගත් වැඩක්. වීඩියෝ එකත් එක්ක ඉන්න. ඉතින් වෙනද වගේම ඉතාමත් ආදරෙන් මගේ යාළුවෝ ටික SL Bits YouTube channel එකට පිළිගන්නවා. ඔයා අද නම් මගේ වීඩියෝ එකක් බලන්නේ. මම පොඩි introduction එකක් දෙන්නම් මගේ channel එක ගැන. මම content categories තුනක් කරනවා. එකක් තමයි ලස්සන දවසක් කියලා program එකක් කරනවා, සටහනක් කරනවා. අනිත් එක තමයි එංගලන්තේ වටේ කියලා content එකක් කරනවා. ඒ වගේම මොකක් හරි topic එකක් ගැන කතා කරනවා. ඒක තමයි මම කරන main content තුන. ඉතින් අද මම කරන්න බලාපොරොත්තු වෙන්නේ ලස්සන දවසක් කියන content එක cover වෙන program එකක් පොඩි වීඩියෝ එකක්. ඉතින් මම කිව්වා වැදගත් වැඩක් කරන්න එන්නේ කියලා බොරු ටිකක් කාර් එක ඇතුලේ තියෙනවා. මේ රැඳෙලා ඉන්න වීඩියෝ එකත් එක්ක අවසාන වෙනකම් බලන්න. අපි සිංහල බෞද්ධයෝ විදිහට වැදගත් අවස්ථාවලදී හැමෝම එකතු වෙනවා. ඒ එකතු වෙන තැනකට යම් කිසි දෙයක් කරන්න යන මම සූදානම් වෙන්නේ. ඉතින් ඒක මම වීඩියෝ කරලා දාන්න හිතුවා. ගොඩ දෙනෙක් එනවා. අපිට පුළුවන් හැම වෙලාවකම Tamanට පුළුවන් හැම වෙලාවකම ඇවිල්ලා ඇත්තටම තෙන්ට උදව්පදව් කරනවා. ඉතින් මට පුළුවන් දවස අද අපි කට්ටියම එකතු වෙලා ඉන්න කල්පනා කරාට ඇත්තටම එහෙම ටයිම් එකක් හොයාගන්න අමාරුයි. ඉතින් පුළුවන් වෙලාවෙදී අපි ඇවිල්ලා ඒ වැඩේ කරලා දීලා යනවා. ඉතින් මම ආවේ අද තනියම. අපි බලමු ගිහිල්ලා වැඩේ මම මොකද්ද කරන්න කියලා. රැඳිලා ඉන්න වීඩියෝ එකත් එක්ක එනවා. ඔයාලා දන්නවා අපි එංගලන්තේ ජීවත් වෙනකොට ලංකාව වගේ නෙවෙයි අපිට ලොකුවට ප්‍රේම කියලා පන්සලක් හොයාගන්න බොහොම අමාරුයි. ඉතින් මේ අපි ඉන්න ගමේ අපේ පන්සල ඒ නායක හාමුදුරුවෝ ඉන්නෝ පාලි හාමුදුරුවෝ මාත් මේ වෙලාවේ ඉන්නවා. ඉතින් මං අද මට පුළුවන් වෙලාවේදී ආවා පන්සලට මගේ ශ්‍රමයෙන් පොඩි දායකත්වයක් දීලා යන්න. මොකද දැන් අලුත් අවුරුදු උත්සවය වෙනවා. ඒ වගේම තව මාසෙකින් වෙසක් උත්සවය අපි සූදානම් වෙනවා. ඉතින් මේ වැඩ කටයුතුත් එක්ක මට අවශ්‍යතාවය තිබුණා පාලිකුත් එක්ක කතා කරලා ඉවර වෙලා මේ පාලි හාමුදුරුවෝ වැඩින් අපේ පන්සල චොක්කොන් ට්‍රෙන්ඩ් අපේ ගමේ පන්සලේ මට පුළුවන් විදිහට මගේ ශ්‍රමයෙන් දායක වෙලා මේ තියෙන තනකොළ ටික කපලා වද්ද කරලා මේ වැට පොඩ්ඩක් කපලා ඒ දේවල් කරන්න මට අවශ්‍යතාවය තිබුණා. ඉතින් මම පාලි හාමුදුරුවෝත් එක්ක කතා කරගෙන ඒ වැඩේ කරන්න දාවා. ඉතින් ඒ වැඩේ කරන එක මට ඇත්තටම පෙන්වන්න අවශ්‍යතාවය තියෙන්නේ එංගලන්තේ ජීවත් වෙනකොට එහෙම නැත්නම් මහාබ්තානේ ජීවත් වෙනකොට කට්ටිය ගොඩක් එකතු කරගෙන වැඩ කරන්න හරි අමාරුයි. මොකද හේතුව යාළගේ වැඩ තත්ත්වයයි ඒගොල්ලොන්ගේ තියෙන කාර්ය බහුලත්වයයි නිසා ගොඩක් අමාරුයි හැමෝම එකතු කරගෙන වැඩ කරන්න. ඉතින් ඒ හේතුව නිසා තමයි මම තීරණය කරේ මට කරන්න පුළුවන් විදියට තනියම ඇවිල්ලා මේ වැඩේ අද කරන්න. ඉතින් අපි බලමු වැඩේ කරන්න කලින් කොහොමද තියෙන්නේ කියලා. පන්සල් භූමිය ඉස්සරහ කැලේ විතරයි. අපිට ලොකු පන්සල් නෑ. ඉතින් ඇත්තටම එක ගේක තමයි අපි පන්සල කරගෙන යන්නේ. අපි බලමු මොනවද කරන්න තියෙන්නේ කියලා. ඒ වගේම පොඩක් පන්සල වලට පෙන්නන්න ඉස්සෙල්ලා. ඉතින් මෙන්න මේ ටික තමයි ඇත්තටම අද කරන්න තියෙන්නේ මට. මේ තියෙන තනකොළ ටික තියෙනවානේ. මේ තනකොළ ටික කපන්න මම සූදානම් කරගත්තා. මේ තනකොළ ටික මම කපනවාද ඊට අමතරව මේ වැටේ නම් ඇත්තටම මේ මෙතන නම් ඇත්තටම ගොඩක් කපන්න දෙයක් නෑ. පොඩි දෙයක් තියෙන්නේ. ඊට අමතරව මම හිතන්නේ මෙන්න මෙතන මේ තාප්පේ ලී වලින් තියෙන්නේ. ඒක මම හිතන්නේ වෙන කීප දෙනෙක් ඇවිල්ලා කරනවා. ඊට අමතරව මෙතන තියෙන මේ බඩු ටික රටහාට මෙහාට කරලා දාලා වැඩේ කරනවා. ඉතින් අපි ඒක පටන් ගන්න කලින් අපි පන්සල ඇතුළට ගිහලා චුට්ටක් බලමු කොහොමද මම ඔයාලට පෙන්නන්න. මේ තමයි මේ පන්සලේ ඇතුළ. ඉතින් මෙතනින් එහාට ගියාට පස්සේ කුසිය ටික තියෙනවා. එතෙන්ට අවශ්‍යතාවයක් නෑ යන්න. මට මේක අතර පෙන්නන්න අවශ්‍ය වුණේ ඔයාලට. අපි එහෙනම් අපේ වැඩේට බහිමු මේ ටික කරන්න. මම මුලින්ම ගිහිල්ලා බඩු ටික අරගෙන තනකොළ කපන මැෂින් එක තියෙනවා. මේක මම ගෙනාවේ ඇත්තටම එජස් ටික ට්‍රිම් කරගන්න. මේ එජස් ටික තන තියෙන එජස් ටික ඊළඟට වැට කපන මැෂින්. මේක තමයි අනිත් තනකොළ කපන මැෂින් එක. මේකෙන් ප්ලාස්ටික් ෆේස් වල තියෙන තනකොළ ටික කපන ට්‍රැක්ටර් එකක් වගේ මේ බකට් එකට තමයි තනකොළ පිරෙන්නේ කැපෙන්නේ. මේක මේක හදාගත්තා. තනකොළ ටික කපන්න කලින් පොඩි දේවල් ටිකක් තියෙනවා බලා ගන්න. එතන බලන්නකොට මම කලින් බැලුවා තන. මේ හරි ගල් කැට නෑ. නැත්තම් අර මේකේ තලයේ කැඩලා යනවා. හැබැයි මේ පේනවනේ පූස් බෙටි තියෙනවා හැමතැන. අපේ පන්සලට පූස් වෙනවා. හැමතැනම පූස් බෙටි තියෙනවා. ඒ ටික ඉස්සෙල්ලාම අපි අයින් කරගෙන ඉඳෙමු. එතන මොකක් හරි තියෙනවා පන්සලේ. මොකක් හරි බලමු. රයිට්. මේක හම්බුණා. බරමණින එකක් මම හිතන්නේ පන්සලේ. ආමුදුරුවෝ මේකත් අපි තියලා තියමු මෙතන. මේකක් හරි. ඒ වගේ තියෙනවා. ඒ වගේ ඉස්සෙල්ලා බලන්න ඕනේ පොඩ්ඩක්. තනකොළ ටික කපන්න කලින් මොනවද තියෙන්නේ කියලා. රයිට්. අපි වැඩේට බහිමු. පූස් බෙටි. මෙතන තියෙනවා.
Hadi ne abi?
ඉතින් මෙන්න මෙහෙම තමයි අවසානයේදී වැඩේ මම ඉවර කරේ. දැන් ඉවර කරලා තියෙන්නේ. තනකොළ ටික කැපුවා. ඉතින් තමයි එතන තියෙන්නේ. කලින් තිබුණු විදියයි දැන් තිබුණු විදියයි ලොකු වෙනසක් තියෙනවා. වැට ට්‍රිම් කරා. විදියට ලස්සනට ට්‍රිම් කරලා දැම්මා. ඊට අමතරව මෙතන වටේ තිබුණු පෝච්චි ටිකක් මෙතන තිබුවා. ඊට අමතරව මෙතන තනකොළ ටික කපලා දැම්මා. ඉතින් ඔන්න ඔය විදියට තමයි අද දවසේ වැඩ ටික මම ඉවර කරේ. මට පුළුවන් හැටියට ඇවිල්ලා ශ්‍රමයෙන් දායක වුණා. විශේෂයෙන්ම වෙසක් උත්සවය සහ අවුරුදු උත්සවය වෙනුවෙන් ආරාධනා කරනවා. මම දන්නවා අපේ ගමේ ඉන්න අපේ හිතවත් අය පොඩි දෙනෙක් යනවා පන්සලට. හාමුදුරුවෝ කිව්වා මට පිටිපස්සේ අස් කළා දාලා ගියා කියලා ඊයේ කට්ටියක් ඇවිල්ලා. ඉතින් තව වැඩ තියෙනවා. ඉතින් ඒ වැඩ ටිකක් ඉවර කරන්න ඇවිල්ලා හාමුදුරුවන්ට පොඩි සහයෝගයක් දෙන්න කියලා මම අපේ ගමේ අයගෙන් ඉතාමත් ආදරෙන් ඉල්ලා හිටිනවා. එහෙනම් අද දවසේ ලස්සන දවසක ලස්සන වැඩක් කරා. ඉංගතේ වැඩක් කරා. මගේ channel එක subscribe කරලා නැත්නම් ඔයාලා subscribe කරලා තියාගන්න. මේ වගේ විශේෂ වැඩ මම ඔයාලට අරගෙන එනවා. එහෙනම් මං ගිහිල්ලා එන්නම්. ඔයාලා හැමෝටම ජය වේවා.